මේ බලන්න මම මේ පාර ඔයාට මොනවද ගෙනාවේ කියලා මේක කුණාටු ගන්න එකක් මේක ඔන් කරාට පස්සේ මහා කුණාටුවක් ඉබේම හැදෙනවා මේකේ බටන් දෙකක් තියෙනවා රතුයි කොළයි මේ කොළ පාට බටන් එකේ වම ඔන් වෙනවා රතු පාට බටන් එකේ වම ඕෆ් වෙනවා මේක හොඳයිනේ ඒක නම් මරුනේ ජෝන් තමයි දොන් වෙන්නේ සූටියයි මාටියයි දැන් මම මේකෙන් උඩාරිනවා කවුද මාව නවත්තන්නේ ශාලකෂා අවස්ථාවටම ගැලපෙන කවියා. කවියක් නෙවෙයි. දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා. වෛරස් සර් මෙහාට දෙන්නකෝ. ඉන්ස්පෙක්ටර් මාත්‍යෝ ලොකු කුණාටුවක් ඇවිල්ලා අපේ ලොක අයකට ගහගෙන ගියා. අපේ අම්මා මම කරන්නයි කියලා හිතන් හිටපු දෙයක් හුළඟ ඇවිල්ලා කරලා තියෙනවා. දැන් ඉතින් මේක සමරන්න ඕනේ. අනිවාර්යෙන් අපි හොඳ පාටියක් දාලා මහත්තයාතුමා මේක සමරමු. අඩුවට පොල් ටිකක් දීලා සමරන්න ඕනේ. ඉන්ස්පෙක්ටර් මහත්තයා අපේ ඔළුවට පොල් කඩන්නේ මොකද? මම සමෝසා 21කින් උත්තමාචාර දක්වනවා. අනේ තේ මුදලාලි සමෝසා 21ක් දෙන්නකෝ. මම එක කටට කනවා. ඕගොල්ලන්ට අපේ දුක විහිළුවක් වගේද පේන්නේ ආ? උඩ ඉන්න දෙවියෝ ඕගොල්ලෝ දිහා බලාගෙන ඉන්නේ. ඒගොල්ලන්ට කේන්ති කිව්වොත් එහෙම ඕගොල්ලෝ එක්කෙනෙක්වත් ඉතුරු කරන එකක් නෑ. Adik samosa. අයියම්මා කුණු බක්කියට වැටුණා. අනේ මොකක්ද ඒ උනේ? අපි විහිළුවන්නේ කෙරුවේ. ඇත්තටම මහ කුණාටුවක් ආවනේ. ඇත්ත තමයි කියන්නේ. කවදාවත් කාටවත් විහිළු කරන්න හොඳ නැහැ. එකවරකට නගරයට කුණාටුවක් ඇතිවීමට හේතුව තාමත් කවුරුත් අනාවරණය කරගෙන නැහැ. ජෝන්ගේ සහායකයන් වල ලොකු හොරා සහ පොඩි හොරා කියන්නේ ඔවුන්ගේ ලොක්කට විහිළු කරපු ඉඳ තමයි මේ කුණාටුව ඇති වුනේ කියලා. මේ හැමදේටම සූටින් මාටින්ද වග කියන්න ඕනේ. දැන් මේ නිවේදිකාවට පිටසක්වල ජීවියෙක්ගේ නිවුස් එකක් දෙන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. පොඩකින් හෙලෝ ඇත්තද මට මේ දැන් දැනගන්න ලැබුණු ප්‍රවෘත්තියක් තමයි අපේ නගරයට පිටසක්වල ජීවි යානයක් ඇවිල්ලා කියන එක. බයන්න එපා මං හොඳ එලියන් කෙනෙක් මම මේක දෙයක් අහන්නයි ආවේ මෙහාට මේ නගරයට දැන් කුණාටුවක් ආවද ඔව් භයානක කුණාටුවක් ආවා තමයි. ඔයා කොහොමද ඒක දැනගත්තේ? ඒක ආවේ අපේ ග්‍රහ ලෝකේ ඉඳලායි එහෙම ඊට වඩා ගොඩාක් කුණාටු තියෙනවා මට ආරංචි වුණා ඒ වගේම මේ පෘථුවියත් මහ කුණාටු වෙනවා කියලා ඒක ඇත්තද අනේ ඒක කුණාටුවක් නෙවෙයි මේ නගරයට තව සෑහෙන කුණාටු ආවා. මොනක් එන්න විදියක් නැහැ එකම තමයි එන්නේ නැත්තේ කවුරු හරි කෙනෙක්ට විහිළුවක්වත් කළාද ඕගොල්ලෝ කුණාටු වලටත් බල තියෙනවා ඒවා විහිළුවට ගත්තොත් එහෙම වැරදි දේවල් තමයි සිද්ධ වෙන්නේ ඇත්ත කියන්නේ ඕවනේ සූටිනුයි මාටුනුයි අපේ ලොකව විහිළුවට ගත්තා. ඒ කුණාටුවෙන් අපේ ලොකව අහසට අරගෙන ගියා. මේගොල්ලන්ටත් ඒකමයි වෙන්නේ. කවුරු වැරද්දක් කළත් එයා කරලා තියෙන ලොකුම වැරද්දක්. එයාලා ඉතින් තමයි මේ නගර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්නේ. ඒ දෙය කරපු කට්ටිය මේ නගරෙන් එලවලා දාන්න ඕනේ. නැත්නම් මේ කුණාටුව නවතින එකක් නෑ. දැන් යනවා මේ නගරේ. එනකොට හරි නෑඩුවමෝ. මාටි සම අනුග්‍රහය මාටි පැනලා ගියා දැන් අපි මොකද කරන්නේ? කිසි දෙයකට බය වෙන්න එපා. මං කුණාටුව නවත්තන්න උත්සාහ කරන්නම්. හැබැයි අපිට තව කුණාටුවක් කරකම් බලන් ඉන්න සිද්ධ වෙනවා. බය වෙන්න එපා. මම ඕක
නවත්තන්නම්. ඔන්න බලන්න මම මොකද කරන්න කියලා. දැක්කනේ මං ඔන්න නැවත්තුවා. තැංකූ ඔයාට එන පුළුවන් හැමදාමෙනකු නටු ටික නවත්තල දෙන්න. හොඳයි මම මේ මුළු නගරෙම කුණාටු නවත්තල දෙන්නම්. ඒක සුළු දෙයක් නේ. හරි මං එන්නම්. මගේ ග්‍රහලෝකෙන් මට කතා කරනවා. ඒ නිසා මට දැන් යන්න සිද්ධ වෙනවා. හෙටත් මේ වෙලාවේ ගොඩක් කුණාටු ඇවිල්ලායි තියෙන්නේ. මං යනවා. ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අයියෝ මන් දැන් කොහොමද යන්නේ? මගේ යන්නේ තෙල් ඉවර වෙලානේ. මොකද කරන්නේ? අයියෝ අදයනේ. ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. පෙට්‍රල් කොයි තරම් ගණන් ගියත් අපි ඔයාට ඒව දෙන්නම්. ආනේ නේද? නෑ. මේකට පෙට්‍රල් ඩීසල් හරියන්නේ නෑ. මේක දුවන්නේ රත්තරන් උණු කරලා දැම්මන් පස්සේ. හැබැයි ඉතින් ඕගොල්ලන්ගේ ලෝකේ රත්තරන් කියලා දේවල් නෑනේ. ඔයා බය වෙන්න එපා රත්තරන් අපේ මේ නගර රත්තරන් ඕනි තරම් තියෙනවා. මට කියන්නකෝ ඔයාට රත්තරන් ඕනි පවුම් වලින්ද නැත්නම් කිලෝ වලින්ද ඕනි විදිහකට දෙන්න. හරි ඉතින් ඔය තියෙන කිලෝ වලින් පවුම් වලින් ඔක්කොගෙම අරන් එන්නකෝ. එතකොට මට මගේ ලෝකෙට යන්න පුළුවන්. ගිහිල්ලා එහෙ තියෙන කුණාටු ටික ඔක්කොම ඉවර කරාට පස්සේ ආපහු ඇවිල්ලා ඕගොල්ලන්ගේ ටික ඉවර කරලා දෙන්න පුළුවන්. මගේ සයින් එකකට පේනවා මේ සූටියයි මාටියයි කොහේ හරි ඉන්නවා කියලා. ඒක නම් හොඳ නෑ. ඕගොල්ලෝ කොහොම හරි දෙන්නම අල්ල ගන්න ඕනේ. නැත්තම් මං කිසි දෙයක් ඕගොල්ලන්ට කරලා දෙන්නේ නෑ. අනික මම මේ කුණාටු නවත්තලා දෙන්නෙත් නෑ. ආන්න ඉන්නවා සූටියයි මාටියයි. අල්ලගන්න. යුටියෝබාචු මේ මට පීර විදිට මේ ඒලියෙන් අනිවාර්යම මිනිස්සුන්ග මංකොල්ල කාල තමයි මෙහි ඉතින් අපි මොකද කරන්නේ? මටත් යාව කපටියෙක් වගේ තමයි පේන්නේ. අයියෝ බාටියෝ මේ බලන්නක මොකක්ද මේ තියෙන්නේ කියලා. මේ තමයි පොළොවට ඇලෙන සපට්ටු. ඕන්න මේක දාගත්තාම ඕන කුණාටුවක අල්ලලා ඉන්න පුළුවන්. ආයි බය වෙන්න දෙයක් නෑ. දන්නවද? ආයි බුදු කුණාටුව ආවත් ඕගොල්ලන්ව හෙලවෙන්නේ නෑ. දැන් ඉතින් මෙන්න මේ බටන් එක ඔබලා මේක හරියට දාගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ පිටසක්වල ජීවියාගේ මොකක් හරි අවුලක් තියෙනවා. මේකත් කොටයි මහතයි පොඩි. මේක පිටිපස්සේ ජෝනා ඉන්න පුළුවන්. මට අනිවාර්යෙන් සැකයක් තියෙනවා ජෝනා ගැන. මොකද හිතන්නේ ඔයගොල්ලෝ? කියන්න බලන්න. මාවම කන්න බලන් ඉන්න නැතුව මෙන්න මෙහෙ යන්න. මේ මොකද කරන්නේ ඕගොල්ලෝ? සේරම රත්තරන් ටික එකතු කරලා යාට දෙනවද? බැරි වෙලාවත් එයා ආපහු ආවේ නැත්තම් එහෙම. ඔහේ ආයිමත් ආවද? මෙන්න මෙයාව අල්ලගන්න. කියන කුණාටුවක් අනිවාර්යයෙන්ම එනවා. ඕගොල්ලෝ ගිහිල්ලා මේ දෙන්නව මෙහෙන් එලවලා දාන්න. මොකද මේ වෙන්න බැරි දෙයක්. මට නම් පේන්නේ මහාචාර්යතුමා මේ දෙන්නට මොකක් හරි ගැටයක් කරලා දීලා තියෙනවා. දැන් නම් ඇතිතරම් රත්තරන් මට හම්බෙලා තියෙන්නේ. හොඳම දේ තමයි මෙතනින් එක බේරගෙන පැනලා යන්නේ. ඒලියන් අයියා සුට්ටක් ඉන්නකෝ. අපි ඔයාව දැන් පිළිගන්නයි මේ හදන්නේ. අපේ නගරේ සාම්ප්‍රදායික ක්‍රමේ. ඒලියන් කෙනෙක් වෙන්න නේද හැදුවේ? ගිහිල්ලා අභ්‍යවකාශෙම ඉන්නවා. ඕ යනවා. මේ බලන්න සූටියෝ අර ඒලියන්ගේ ඇඳුම් ඔක්කොම දාලා ගිහිල්ලා. අපරාධනේ. ඔව්. අනේ එයා ඔය කියන විදිහේ ඒලියන් කෙනෙක් නෙවෙයි. ඒ හිටියේ අපේ ජෝනා. එයා ඔයාලා හැමෝම ගොනාට අඬන්න හැදුවේ. අර යාළුවෝ දෙන්නත් මෙතන ඇති. පොඩි හොරා ලොකු හොරා කොහෙද?
යනවා ගිහිල්ල ඔයලාගේ බොස්ට තනි රකිනවා අනේ මට වෙච්ච දෙයක් මන් දැන් මොකද කරන්නේ ඔන්න අපි තාම ලොක්කා. දැන් වැඩේ හරිනේ හැමෝම ගිහිල්ල තමන්ගේ රත්තරන් ටික ගන්න අපේ අම්මා සූටි මාටින් ඕගොල්ලෝ අපේ ගම සුලි සුලංගෙන් බේරගත්තා. ඉතින් මං ඕගොල්ලන්ට ඒ වෙනුවෙන් පොඩි ලාභට පොල් ටිකක් දෙන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න එහෙනම් පොල් දෙන්නයි හදන්නේ. ඔන්න දුන්නා පොල්. ඔන්න ගන්න. අනේ ඉස්පෙක්ටර් මහත්තයා ඔක කරන්න එපා අම්මා